හායි කොහොමද ඔයාලට? ඉතින් මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක බලන ඔයා ගොඩක් හොඳින් නිරෝගීව ඇති කියලා. මට හිතුණා මම හවස් කාලය ගෙවන හැටි ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා. ඉතින් දැන් අපිට ඊට බැහැගෙන යනවා. බලමු එහෙනම් මම හවස් කාලය ගෙවන්නේ කොහොමද කියලා. හරි ලස්සන හැන්දෑවක් මේක. මේ ළඟ ගෙදරක මල ගෙදරක් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි ඔය සද්ද බද්ද චුට්ටක් වැඩිපුර ඇහෙන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා. පේනවද චූටුනාට කටේ සද්ද නාඩවිල. හැමදාම හවසට මෙතනට මෙයාලා නාන්න යනවා. මේ හොරින් වීඩියෝ කරන් දැක්කොත් යනවා යන්න. දන්න කෙනෙක් කියන්නකෝ මේ කුරුල්ලගේ නම මොකක්ද කියලා. වැඩ 1000ක් තියාගෙන මම කුරුල්ලෝ නානවා බලනවා. මේ වගේ දේවල් බලද්දී මනසට පුදුම නිදහසක් දැනෙන්නේ. ඒ වගේම ලොකු සතුටක් මට නම් දැනෙනවා. මම දන්නේ නැහැ ඔයාලට කොහොමද කියන්න. ඒ මට දැනෙන හැඟීම ගැන මම කිව්වේ. ඉතින් දැන් මම මේක බල බල හිටියට හවසනේ රැ වෙන්න කලින් වැඩ ටික ඉවර කරගෙන මම වොෂ් එකක් දාගන්නත් ඕනේ. ඉතින් මම දැන් යන්න හදන්නේ. අද හොඳට අවු වැටලා තිබ්බා. රෙදි ටික ඔක්කොම හොඳට සෝදලා වේල ගත්තා. ඉතින් රෙදි ටික නම්මන්න කියලා තමයි මම දැන් මේ හදන්නේ. දවස් දෙකක විතර සෝදලා වේලගත්තු රෙදි තිබුණ නමා ගන්න උනේ නැහැ. නවන් ඉන්නෝ මොකුත් උන්නේ නැහැ. ඉතින් ඒක කරගන්න. මට හිතුණා දැන් රෙදි ටික නමලා දා ගන්න ඕනි කියලා. ඉතින් මම දැන් මේ හදන්නේ රෙදි ටික නමලා අයින් කරගන්න. මොකද මේවා එළියේ තිබ්බොත් ආයි දූවිලි වදිනවා. එතකොට ආපහු සෝදන්න කරදරයිනේ. ඉතින් මම රෙදි ටික නමලා දා ගන්නවා. මම මේ රෙදි ටික නමන වෙලාවේ කුරුල්ලෝ ලේන්නු වගේ සත්තු හයියෙන් කෑ ගහනවා ඇහෙනවා. මං හිතුවේ මේ හවසනේ නාන්න ඇවිල්ලා වෙන්නේ නැති කියලා. බලනකොට නෑ. වත්තට යාළුවෙක් ඇවිල්ලා. එයාට බයේ තමයි මේ හයියෙන් කෑ ගහන්නේ. ඉතින් බලන්නකෝ ඒ වත්තට අපි යාළුවා කවුද කියලා. මෙයා ගැරන්ඩියෙක් නපුරු සතෙක් නන් නෙවෙයි. ඒ වුණාට ඉතින් කුරුල්ලෝ ලේන්නු වගේ සත්තු බයයිනේ. ඉතින් හයියෙන් කෑ ගහනවා. මම ගැරන්ඩියා වත්තෙන් එළියට යනකම්ම බලාගෙන හිටියා මොකද බයයි ගෙට આવොතින් කියලා. ඒ ඇවිල්ලා මම රෙදි ටික නමලා ඉවර කරගත්තා. ඊට පස්සේ මම ගියා මල් ගස් වල වතුර දාන්න. මේ දවස් ටිකේ අපිට නම් හොඳටම පායනවා. වැස්ස අඩුයි. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලගේ පැතිවලට කොහොමද කියන්නකෝ. ඔයාලට වහිනවද? ඉඩෝරද? කියාගෙන යන්නකෝ. ඉතින් මේ අවුව සැර වැඩිකමට මේ ගස් මැරෙන්න එනවා. ඉතින් මම දවසක් ඇරි දවසක් වගේ වතුර දානවා. අපරාධෙන් මහන්සියෙන් හිටෝලා හදාගත්තු ගස් ටික මැරිලා ගියොත් එහෙම. මල් ගස් කිව්වට එහෙම ලොකුවට මම මල් වවල නෑ. ඒ දන්නේ මම මල් හිටවන්න ආස නැහැ. ඉතින් ඇත්තට මම එහෙම මල් වවල නෑ ලොකුවට. බුදුහාමුදුරන්ට පූජා කරන්න වගේ තමයි මම මල් වවල තියෙන්නේ. අල්ලපු ගෙදර බලලා හයියෙන් බුරනවා. බුරණ එක නවත්තන්නේ නැහැ. බුරණ එක නවත්තනක හිටියොත් මට වොයිස් කරගන්න වෙන්නේ නැහැ මේකට. මම මේ පෙන්නන ගහේ අවුරුද්දකට එක සැරේයි මල් පිපෙන්නේ. මුළු ගහේම මල් පිපෙනවා මාරම ලස්සනයි. ඒ වගේම ගොඩක් සුවඳයි මේක මාර අමුතු සුවඳක් තියෙන හරි සුවඳයි. ඒක හරි නහයට හරි මිහිරි සුවඳක් තියෙන්නේ. ඉතින් මේ ගහේ දැන් මේ මල් පිපෙන කාලේ ඉතින් පේනවද මල් ගොඩකුත් තියෙනවා. ඒ වගේම පොහොට්ටු ගොඩකුත් තියෙනවා. මේක පරවෙච්ච මල් තමයි ওই සුදු පාටට තියෙන්නේ. අලුත් මල් තමයි මේකේ දම් පාටට තියෙන්නේ. මේ තියෙන්නේ අලුත් මල්. මේ මල් ගහට මේ පැත්තේ නම් කියන්නේ චීත්ත මල් කියලා. මම දන්නේ මේ ගහට කියන හරි නම මොකක්ද කියලා. ඉතින් ඔන්න ගස් දිහත් බලාගෙන ඉඳලා මල් වල සුවඳ විඳලා මල් වල ලස්සන විඳලා ආව මම වලන් ටික සෝදලා දාගන්න. වලන් ටික සෝදනවා කියන්නේ මේ දවල්ට උයපු වලන්. මම එහෙම තමයි කරන්නේ අර උයන දවල්ට උයන වලන් ටික ඉතිරි වෙන මාළුව ටික එහෙම දීසි වලට දාලා දවල්ටම හොදලා දා ගන්නවා. එතකොට අර රැට සෝදද්දි ගොඩක් එහෙම වලන් ගොඩ ගැහෙන්නේ නැහැ. පාරේ යන මිනිස්සු බල බල යනවා. මම ෆෝන් එකේ කැම් එකත් ඕන් කරගෙනනේ වලන් සෝදන්නේ. ඉතින් සමහරක් විට මිනිස්සු හිතන වෙද්දි මට පිස්සු කියලා. මොකද මිනිස්සු දන්නේ නැහැනේ මම YouTube channel එකක් කරනවා මම වීඩියෝ රෙකෝඩ් කරනවා කියලා.
ඒ වෙලාවට මම චූටි අපහසුතාවයකටත්පත් වෙනවා. ඒ වුණාට ඉතින් මම මගේ වැඩෙත් කරගන්න ඕන. මම වීඩියෝ රෙකෝඩ් කරගන්න ඕන. ඒක මගේ කැමැත්ත. ඉතින් මම ඒව කරගෙන යනවා. ඇත්තටම මට හරි ලැජ්ජයි. මොකද මට තාම එහෙම හුරු නැහැනේ වීඩියෝ කරලා හැම. මම මේ වීඩියෝ එකට වොයිස් කරන්නේ මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා සතියකට එකමාරකට විතර පස්සේ. මොකද මට ලොකු කරදරයක් වුණා. ඇත්තටම මේක ලොකු කරදරයක් මට නම්. ඉතින් මම ඒ ගැන වීඩියෝ එකක් වෙනම අරගෙන එන්නම්. ඉතින් ඒකයි ඔය මගේ කටහඬ එහෙම අමුතුර දැනෙන්නේ. මම හරි අමාරුවෙන් කතා කරන්නේ ඒකයි. මම ඉන්නේ හොඳින් නෙමෙයි. මේ වෙලාවේ මම මානසිකවත් ගොඩාක් වැටලා ඉන්නේ. ශාරීරිකවත් ගොඩාක් වැටලා ඉන්නේ. මොකද මං හිතන්නේ මට වුණා වගේ දෙයක් කාටවත් වෙන්න එපා. අනේ එහෙම වෙන්න නම් එපා කාටවත්. මගේ හතුරෙකුටවත්. මොකද මං ඒ තරම් විඳවනවා මේ දැන් දවස් 3ක් 4ක් විතර තිස්සේ මම මාරම විදිහට විඳවනවා. මෙහි පෙරහැරක් තිබුණානේ. පෙරහැරත් එක්ක මට එහෙම වීඩියෝ රෙකෝඩ් කරගන්න එහෙම වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් මේ වගේ කරදරයක් වුණාම ඒක හරි අමාරුවෙන් මම දරාගන්නේ මේ වෙලාවේ. මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. මොකද මම මේ වීඩියෝ එකට ඇඩ් කරලා නැහැ. මේකට වොයිස් කරගන්නෙත් හරි අමාරුවෙන්. වීඩියෝ එක රෙකෝඩ් කරගන්න මට ටිකක් අමාරුයි. ඉතින් එහෙම තමයි ජීවිතේ ගෙවෙන්නේ හරි දුකින් මේ දවස් ටිකේ මගේ. ඉතින් මම මේ හෙමින් වලන් සෝද හිටියට මං තාම මොකුත් වැඩ කරලා නැහැ. වැඩේ හැමමයි. අනේ මේ සැරින් සැරේට බල්ලෝ කෑ ගහනවා ඒක ගණන් ගන්න එපා වැඩිය. මොකද මම මේකට වොයිස් කරන්න හිටියා උනේ නැහැ. දැන් මට කරගත්තේ නැත්තම් වොයිස් කරගන්න වෙන්නෙම නැහැ. ඉතින් ඒකින්ද මම මේකට වොයිස් කරනවා. බලන ඔයාලගෙන් මම ඒකට දෙවනි පාරට සමාව ඉල්ලනවා. ඉතින් වලන් සෝදලා මම බුදුපහන තියන්න හදන්නේ. ඉව්වේ එහෙම තාම මොකුත් නෑ මං. ඉතින් මම බුදුපහන තියලම උයනවා කියලා හිතාගෙන දැන් මම බුදුපහන තියන්න හදන්නේ. දවසේ කරන වැඩවලින් කම්මැලි නැතුව කිසිම පැකිලීමක් නැතුව ආසාවෙන්ම කරන වැඩේ තමයි බුදුපහන තියෙන එක. මට පුදුම නිදහසක් සතුටක් දැනෙන්නේ බුදුපහන තිබ්බම. මම විශ්වාස කරනවා මම බෞද්ධයෙක් විදිහට මට ගොඩාක් පිහිට තියෙනවා කියලා. මම අදහන ආගමින්. මොකද එහෙම නැත්තම් මට අද මං ඉන්න තත්ත්වෙත් එක්ක මෙහෙම ඉන්නවත් බැරි වෙයි. අන්ධ භක්තිකයෙක් නෙමෙයි මං. ඒ වුණාට මම අර බුදුදහමට ඇලිලා ගැලිලා ඉන්න කෙනෙක් ටිකක්. ගොඩාක් බුදුදහම විශ්වාස කරන කෙනෙක් ඉතින්. ඉතින් මම මෙහෙම බුදුන් වැඳලා තමයි හැමදාම උයන්න ගන්න. එතකොට මොකද පිළිහෙම උයද්දී අර පහන තියලානේ. ඒක මගේ හිතට නිදහසක් වගේ දැනෙනවා. පහන තියලා ඉවර වෙලාම මම ඉක්මනට උයාගත්තා. උයනේ වගේ වීඩියෝ නම් ගත්තේ නෑ මම. ඉතින් බලමුකෝ මම අද මොනවද ඉව්වේ කියලා. මම අද උයලා තියෙනවා රතුබත් අපි කන්නේ කැකුළු හාල්පත්. ඒකට ඉව්වා සෝයා මීට් කරියක්. ඒකටම තියෙනවා දවල් හදාගත්තු අට්ටකමාලුව චුට්ටක් ඉතුරු වෙලා. ඒකත් රැට රත් කරලා ගන්න තිබ්බා. වැඩ ඔක්කොම ඉවර වෙලා නාගන්න යන්න හදද්දී හස්බන්ඩ් කිව්වා පාන් ගෙන මාළු හොද්දක් හදලා තියන්න කියලා. ඉතින් ඔන්න මම මේකත් දැන් හදලා ඉවර කරා. වෙලාව 6:45යි. මම දැන් තමයි වොෂ් එක දාගෙන ගෙට ආවේ. ඇත්තටම අද ගොඩක් රෑ වුණා. හිතපුවත් නැති විදිහට ගොඩක් රෑ වුණා. ඉතින් අදට වීඩියෝ එක මෙච්චරයි. මම අදට ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා මගේ වීඩියෝ බලන්නේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න නැතුව නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමට ඉන්න. බුදු සරණයි දිවි පිහිටයි ඔයාලා හැමෝටම.